අපි පාණ්ඩාකාර ලේකම් සහ බැංකුවේ නිලධාරීන් කවුරුත් දන්නවා මුදල් කමිටුව ඉදිරියට ආවා. ඇවිල්ලා ඔවුන් අපේ දැඩි ප්‍රශ්න කිරීම පිළිතුරු යම් විදියකට ලබා දුන්නා. අපිට තියෙන ප්‍රතිපත්තිමය වැඩ. අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නෙමෙයි. එතකොට දැන් මෙතන අපරාධයක් වෙලා තියෙනවා කියන එක කවුරුත් පිළි අරගෙන තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 2.5 හොරකම් කරලා තියෙනවා. හොරකම් කරලා තියෙනවා. ඉතින් ඒක ආය අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. හොරා කවුද අල්ලන එක හොරා අල්ලන කට්ටියගේ කාර්යභාරය. කවුද හොරුව අල්ලන්නේ? පොලිසිය. හරි ඒතර අපරාධ විමර්ශන අංශය ඒ වැඩේ කරනවා. ඒක ඒගොල්ලෝ කරાવી. හැබැයි අපිට තියෙන වගකීම ඒක නෙමෙයි. අපිට පාර්ලිමේන්තුවට තියෙන වගකීම තමයි රාජ්‍ය මුදල් පිළිබඳව අධීක්ෂණය කිරීම, ඒ පිළිබඳව සොයා බැලීම. ඒකේ තියෙන එක ඍජු වගකීමක් තමයි රජයේ ණය ගෙවීම සහ රජයේ ඒ ණය ගෙවීමේ කාර්යභාරය පිළිබඳව ඍජු අධීක්ෂණය තියෙන රජයේ මුදල් කාරක සභාව. ඉතින් ඒ හරහා අපිට ඉතාමත්ම පුළුල් වගකීමක් තියෙනවා, පුළුල් බලතල තියෙනවා, ඕන කෙනෙක් ඇඳවන්න බලය තියෙනවා. ඉතින් අපි බලය ඉතාමත්ම වගකීමකින් යුතුව දේශපාලනය කිරීමකින් තොරව අපි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත ආධාරණ ලෙස මේ වගකීම ඉෂ්ට කරමින් ඉන්නවා. මුලින්ම CID-ට පැමිණිලි කළා ඒක සීදීව සාගනීමක් සිදු වෙනවා. මිනිසෙක්ගේ මරණයක් දේශපාලනයට අදාළ නැහැ නේ. මේ සිද්ධියට අදාළද නැද්ද? ඒක මුදල් කමිටුවට අදාළ නැහැ. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයලා බලાવી. දේශපාලනයකුත් නැහැ. මිනිහ මැරිලානේ. ඒකේ පොලිසිය ඒව කරයි. මං කැමති නෑ. සංවේදී කාරණාවන්නේ නේ. ඒ පවුලට ඒ අවම වශයෙන් ඒකට ඒ කට්ටියට දුක දරා ගන්න හරි වෙලාව දෙන්නේ. මානසික ප්‍රශ්නයනේ නේ.